Hello friends, after a long time. ගොඩක් දවසකට පස්සේ පුංචි කතාවක් අරගෙන ආවා. ඉතින් කට්ටිය මට මැසේජ් කරලා තිබුණා ඇයි වීඩියෝස් දාන්නේ නැත්තේ කියලා. ඉතින් පුංචි හේතුත් එක්ක ටිකක් අතපසු වුණා. ඉතින් එහෙනම් අද ඉඳන් අපි ආයෙත් channel එකේ වැඩ පටන් ගන්නවා. අද අපි අරන් ආවිලා තියෙනවා පුංචි කතන්දරයක්. මේ කතන්දරෙත් එක්ක අපි ඉංග්‍රීසි අලුත් වචන සහ භාවිත ගොඩක් ඉගෙන ගනිමු. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට යමු. Daily English with Yuki. Okay, කතාවේ මාතෘකාව ටයිටල් එක tiny umbrellas. Tiny umbrellas. මොනවද tiny? Tiny කියනවා කුඩා. කුඩා umbrellas කුඩා. Once upon a rainy day, two little ants named Pip and Dot peeked out from under a mushroom leaf. Once upon a rainy day. එක්තරා වැසි දවසක එකමත් එක්ක වැහි දවසක rainy day වැහි දවසක two little ants කූඹි දෙන්නෙක් named එයාලගේ නම් තමයි Pip and Dot. Pip සහ Dot කියන කූඹි දෙන්නගේ කතාව යන්නේ ඉස්සරහට. Peeked out from under a mushroom leaf. peeked කියනවා එබී බලනවා එබිකම් කරනවා. එතකොට පුංචි මෂරූම් කියන්නේ හතු බිම්මල්. එතකොට බිම්මලක් යට ඉඳන් එක්තරා වැහි දවසක පුංචි කූඹි දෙන්නෙක් එබිකම් කරා. يعني මේ දෙන්න වැස්ස වෙනුවෙන් තමයි දැන් මේ බිම්මල යට ඉන්නේ. හොඳද? අපි යමු ඊළඟ කොටස බලන්න. Looks like a puddle party out there, said Pip, watching raindrops splash like giant jelly beans. Look like a puddle party out there. puddle කියන්නේ දැන් ඔය මඩ පුංචි මඩ ගොහරු තියෙන්නේ කුණු වලින් මඩ වලින් පිරුණු පොඩි දිය කඩਿੱති. අන්න ඒවා ඒකේ පාටියක් වගේ කියලා Pip කියනවා. Looks like a puddle party out there, said Pip. Pip කිව්වා. Watching raindrops splash like giant jelly beans. watching raindrops. එයා වැහිබින්දු දිහා බලාගෙන හිටියා. මේ වැහිබින්දු splash විසිරි යනවා. හරියට යෝධ ජෙලි බින්දු වගේ. යෝධ ජෙලි බින්දු වගේ මේ වැහිබින්දු විසිරලා යන දිහා බලාගෙන Pip කියනවා හරියට මේ අර මඩගොහරු වලින් පිරුණු තැනක අපි අර උඩ පනින්නේ. අන්න ඒ වගේ පාටි එකක් වගේ කියලා. okay අපි යමු ඊළඟ කොටස බලන්න. A dot shivered. We were supposed to visit Grandma Ant today. Now we were stuck. Pip tapped his chin. Dot shivered. දැන් ඔන්න පුංචි කෝඹි දෙන්නගෙන් Dot shivered. Shivered කියනවා වෙවුලනවා. වෙවුලන්න උනා. We were supposed to visit Grandma Ant today. Now we are stuck. අපි අද supposed to නියමිත වෙලා තිබුණා. මේ supposed to භාවිතය ඉංග්‍රීසි භාෂාවේ හරි ලස්සන භාවිතයක්. supposed to භාවිතය ගැන අපි මේ channel එක පටන් ගත්ත මුල් කාලේ වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකේ link එක මම පල්ලෙහායින් තියන්නම්. ඒක බලන්න. මේ supposed to භාවිතය ගැන සම්පූර්ණ වීඩියෝ එකක් කරලා තියෙනවා. එතකොට we were supposed to visit Grandma Ant today. අපි අපේ ආච්චි කූඹියා බලන්න නියමිත වෙලා තිබුණා. පොරොන්දු වෙලා තිබුණා වගේ අදහසක්. Now we are stuck. දැන් අපි හිර වෙලා stuck වෙලා. දැන් අපිට යන්න විදිහක් නැහැ. අපි හිර වෙලා. Pip tapped his chin. Pip එයාගේ නිකටට තට්ටු කර දැන් කල්පනා කරනවා මොකද කරන්නේ. දැන් අපි ආච්චි කූඹියව grandma ant බලන්න යන්න ඕනේ. පොරොන්දු වෙලා තියෙනවා අපි ආච්චිට යන්න කොහොමද යන්නේ කියලා කල්පනා කරනවා. Unless he zoomed off and came back with two shiny acorn caps. Umbrellas! Dot cheered. Unless එහෙම නැත්තම් එයා කියනවා එහෙම නැත්තම් මේ Pip කියන්නේ he zoomed off. මොකද්ද මේ zoomed off කියන්නේ? දැන් zoom කියන්නේ සාමාන්‍යයෙන් විශාලනය කරනවනේ. ඒකට zoomed off කියන්නේ විශාලනය කරා කියන එකද? එහෙම නෙවෙයි. zoomed off කියන්නේ හැකි ඉක්මනින් බොහොම කලබලෙන් තැනකින් පිටත් වෙනවා. ඉවත් වෙනවාට කියනවා බොහොම ඉක්මනින් quick release වෙනවාට කියනවා බොහොම ඉක්මනින් පිටත් වෙනවාට කියනවා zoomed off. අලුත් භාවිතයක් ඔයාලට අරන් ආවේ. He zoomed off and came back. එයා ඉක්මනට ගිහිල්ලා ආපහු ආවා with two shiny acorn caps.
ඕක් ඒක්‍රෝන් කියන්නේ ඕක්. ඕක් ගෙඩි වලින් කැප් දෙකක් හදාගෙන ඔන්න පිප් ඉක්මනට ඇවිල්ලා. umbrellas.cheer. මේ තියෙන්නේ කුඩ umbrellas කියලා ඔන්න අපේ ඩොට් කෑ ගහනවා. cheer එයා ඔල්වරසන් දෙනවා. ප්‍රීති ഘോഷා කරනවා. දැන් ඒ කියන්නේ ආච්චිව බලන්න යන්න පුළුවන් වැස්සේ උනත්. Together they held the acorn caps above their heads and tip-topped through the rain. They slipped, slid, and even took a ride on a floating leaf. Together on එකතුව they held the acorn caps above their heads. එයාලා ඔළුවට උඩින් අර ඕක් ගෙඩි වලින් හදාගත්ත කැප් ඉහළගෙන කැප් දාගෙන tip-topped tip-top කියනවා පියවර තියනවා tip-topped through the rain. වැස්ස අතරින් එයාලා ගියාලු. they slipped එයාලා ලිස්සනවා slide එයාලා ලුහුටා යනවා ලිස්සනවා slip slide දෙකම ලිස්සනවා and even took a ride on a floating leaf. පාවෙන කොළයකත් රයිඩ් කරාලු. පාවෙන කොළයකුත් පැද්දලු. When they finally reached Grandma's grassy tunnel, she gave them warm crumb cookies and a dry moss blanket. You are the bravest little ants, she smiled, and the cutest in acorn hats. When they finally reached ඔවුන් අවසානයේ ළඟා වුණාට පස්සේ grandma's grassy tunnel ආච්චිගේ සුවපහසු උමගට she gave them ඇදුන්නා ඔවුන්ට warm crumb cookies උණුසුම් කුඩා බිස්කට් and a dry moss blanket. ඒ වගේම වියලි පාසි වලින් හදපු බ්ලැන්කට් එකකුත් දුන්නලු. ආච්චි දැන් ආච්චිලා ඕන කෙනෙක් දරුවන්ව පිළිගන්නවනේ මුණු මිනිමිරියන්න. ඉතින් ආච්චිට සතුටුයි. ආච්චි යාලට දෙනවා මුණුසුම් බිස්කට්. දැන් වැස්සේ තෙමීගෙන නෙමෙයි දෙන්න ගියේ. සහ හොඳ උණුසුම් බ්ලැන්කට් එකක් වියලි පාසි වලින් හදපු හොඳ බ්ලැන්කට් එකක් දෙනවා. You are the bravest little ants. ඔයාලා තමයි නිර්භීතම brave නිර්භීත bravest නිර්භීතම පුංචි කුඹුවෝ she smiled ඇහිනා වුණා and the cutest in acorn hats ඒ වගේම cute හරි හුරු බුහුටිම තමයි ඔයාලගේ ඕක් තොප්පි ඕක් hats ඒවා හරි හුරු බුහුටි කියලා ආච්චි දැන් මේ දෙන්නව අගය කරනවා. අපි යමු next part එකට. From that day on, Pip and Dot never feared the rain. They but just grabbed their tiny umbrellas and made it an adventure. From that day on, ඒ දවසේ ඉඳන් Pip and Dot Pip සහ අපේ Dot never feared the rain. කවදාවත් එයාලා වැස්සට නම් බය වුණේ නැහැ. They just grabbed their tiny umbrellas and made it an adventure. එයාලගේ පුංචි කුඩත් එක්ක මේක නිකන් නිර්භීත වීර වික්‍රමයක් බවට පත් කරගත්තලු. ඉතින් අද කතාව ඔහම අවසන් වෙද්දී මේ කතාවෙන් ඔයාලා අලුත් වචන ගොඩක් ඉගෙන ගන්න ඇති කියලා මං හිතනවා. ඉතින් එහෙම අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් යුකීටත් දැනගන්න පල්ලෙහායින් ලියන්න. ඒ වගේම මේ පුංචි කතන්දරවල ලස්සන පින්තූර සහිත PDF ඔයාලට ගන්න පුළුවන්. කතන්දර 25ක සහ nursery rhymes 10ක PDF එක පොතක් විදිහට ලබා ගන්න පුළුවන්. printed version එක නෙමෙයි PDF එක. ඒක ඕනේ නම් අපිට message එකක් දාන්න. අපේ WhatsApp number එක තියෙනවා. WhatsApp message එකක් දාන්න. ඒ වගේම අපේ Facebook page එකෙත් අපි විස්තර දාලා තියෙනවා. Learn with Yuki Facebook page එකත් එකතු වෙලා ඒ පිළිබඳ විස්තර ලබා ගන්න පුළුවන්. ඔබ මේ දකින්නේ ඒ විදිහට අපි ඔයාලට ලබා දෙන PDF වල පින්තූර. එතකොට කතන්දර 25ක් සහ nursery rhymes 10ක එක පොතක් විදිහට අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ගොඩක් දවස් කට්ටිය මගෙන් ඉල්ලුවා අපිට කතන්දර ලබා දෙන්න, කතන්දර වල PDF ලබා දෙන්න කියලා. ඉතින් ඒවා තමයි ওই විදිහට අපි ලබා දෙන්නේ. ඔයාලගේ ඉල්ලීම මත. ඉතින් එහෙනම් අද වීඩියෝ එකෙන් ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් ඒක පල්ලෙහෙන් ලියන්න. යෝකින් නිතරම ඔයාලගේ වෙලාව ලැබෙන හැම අවස්ථාවකම කමෙන්ට්ස් කියවනවා. ඒ තුල තමයි මම අපේ channel එක ඉස්සරහට අරගෙන යන්නේ. ඔයාලට ඕනේ දේවල්. ඉතින් ගොඩාක් අය මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ හැමෝටම ස්තුතියි. අදත් එහෙනම් ගිහින් එන්නම්. Bye bye. See you again.